ඔන්න පුංචි යාළුවනේ එකමත් එක ලස්සන කැලේක හිටියා ලස්සන කුරුල්ලෙක්. එයාගේ නම බට්ටි. මෙයා ගොඩක් සතුටින් එයාගේ බිත්තරෙන් පැටියෙක් එනකම් බලාගෙන හිටියේ. අනේ මගේ පැටියව බලන්නත් ආසයි. ඒත් දැන් එයා බිත්තරෙන් එළියට ආවොත් කෑම ඉල්ලයි. බිත්තරේ තනියම තියලා යන්නත් බෑ. අර අලුතෙන් මේ කැලේට ආපු රාක්ෂ උගුස්සාවොත් මගේ බිත්තරෙත් අරන් යයි. දැන් මම මොකද කරන්නේ? බට්ටි කරන්න දෙයක් හිතා ඉද්දි එයාට අපූරු අදහසක් ආවා. මම මගේ බිත්තරේ කාටවත් පේන්නේ නැතිව කොළ ටිකක් දාලා වහලා ඉක්මනින්ම ගිහින් ආවනම් හරි. බට්ටි මෙහෙම හිතලා එයාගේ බිත්තරේ කොළ ටිකක් දාලා වහලා කෑම හොයාගෙන එන්න ගියා. මේ වෙලාවේ මේ කැලේට අලුතින් ආපු රාක්ෂ උගුස්සා බඩගින්නට කෑම හොයා කැරකි හිටියා. මේ වෙලාවේ බට්ටිගේ කූඩුව දැකලා උගුස්සා කූඩුව ළඟට ගියා. අයියෝ මේ මොකද්ද මේ? මම ගොඩක් බඩගින්නේ ඉන්නේ. මේ කැලේට ආවට පස්සේ හරි හැටියට කෑමක් කන්නත් බැරි වුණා. මේ කූඩුවේ බිත්තරක් නැහැ, පැටවුනුත් නැහැ. මෙහෙම මේ උගුස්සා කියා ඉද්දි ලොකු හුළඟක් ඇවිත් කූඩුවේ තිබුණ කොළ ටික හුළඟට ගියා. මේ වෙලාවේ බිත්තරේ දැකපු උගුස්සා ගොඩාක් සතුටු වුණා. අම්මෝ මේ කැලේ ඉන්න කුරුල්ලෝ ගොඩක් බුද්ධිමත් නේ. තමන්ගේ බිත්තර ආරක්ෂා කරන විදිහ. ඒත් මගේ හොඳ වෙලාව. හුළඟක් ආවේ නැත්තම් මට අද බඩගින්න තමයි ඉන්න වෙන්නේ. මෙහෙම කියලා මේ උගුස්සා ගොඩාක් සතුටින් බට්ටිගේ බිත්තරෙත් අරන් ඉගිල්ලිලා ගියා. බට්ටි කෑම හොයාගෙන එද්දි පෙත්තක්කු බට්ටිගෙන් ඇහුවා, "බට්ටි, මොකද්ද කාරණාව? මෙච්චර කෑම හොයාගෙන යන්නේ? ඔයාගේ ගෙදරට අමුත්තෝ ඇවිද්ද?" "අනේ නෑ මගේ යාළුවා. අද මගේ බිත්තරෙන් පැටියෙක් එළියට එයි වගේ. ඒකයි මේ මගේ පැටියට දෙන්න අරන් යන්නේ." "එහෙමද යාළුවා? මටත් ගොඩක් සතුටුයි. මම අද හවසට එන්නම් ඔයාගේ ගෙවල් පැත්තේ." "ගොඩක් ස්තුතියි යාළුවා. මම යනවා. ගොඩක් වෙලා මෙතන ඉන්න බෑ. අර උගුස්සා මගේ බිත්තරේ දැක්කොත් මම ඉවරයි." මෙහෙම කියලා බට්ටි ඉක්මනින් එයාගේ කූඩුවට ආවා. ඇවිත් බලද්දී එයාගේ බිත්තරේ කූඩුවේ නැති එක දැකලා ගොඩක් බය වුණා. "අයියෝ, මෙච්චර කල් මම පරිස්සමෙන් තියාගත්තු මගේ බිත්තරේ දැන් කොහෙද ගියේ? කවුද මගේ බිත්තරේ හොරකම් කරන්න ඇත්තේ? මම ගොඩක් හීන නැවුවනේ මගේ පැටියව දකින්න. අනේ දෙවියනේ, ඇයි මට මෙහෙම වුනේ?" මේ වෙලාවේ බිත්තරේ අරන් ගියපු උගුස්සා මේ බිත්තරේ කන්න ලෑස්ති වුණා. නෝ කුරුළු බිත්තර ගොඩ කාලකින් කන්නත් බැරි වුණා. පොඩ්ඩ රස කර කන්න ඕන. මෙහෙම කියපු උගුස්සා බට්ටිගේ බිත්තරේ කන්න හැදුවා විතරයි මේ බිත්තරෙන් ලස්සන කුරුළු පැටියෙක් එළියට ආවා. "අම්මා මම ආවා. මට ගොඩක් බඩගිනි. කන්න මොනවා හරි දෙන්නකෝ." අද මගේ දවස ගොඩක් හොඳයි. බිත්තරේ කමු කියලා ඉද්දි කුරුළු පැටියෙක්ම ලැබුණා. මම ඔයාගේ අම්මා නෙවෙයි මෝඩ කුරුල්ලෝ. මම ඔයාව කාලා දාන්න යන්නේ. අම්මා කිව්වා මට පළතුරු ගෙනත් දෙනවා කියලා. මට පළතුරු දෙන්න අම්මා. අම්මා, හැමදාම රැට කියන කතන්දරත් මම අහගෙන හිටියේ. බට්ටිගේ පැටියා බිත්තරේ ඇතුලේ ඉද්දි උන හැම දෙයක්ම උගුස්සට කිව්වා. මේක අහලා උගුස්සා ගොඩක් දුක් වුණා. උගුස්සා එතකොට තමයි තමන් කරේ ගොඩක් ලොකු වැරදක් කියලා තේරුම් ගත්තේ. අනේ දෙවියනේ, මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ම මෙහෙමනේ තමන්ගේ දරුවා ගැන හීනමවනවා ඇත්තේ. මේ දේ තේරුම් ගන්නේ නැතිව මම කොච්චර බිත්තර කුරුළු පැටව කාලාත්ද? අනේ ඒ මව්වරු කොච්චර දුක් වෙන්නේ නැද්ද? මම කරපු පව් වැඩවලට ටිකක් හරි පිනක් කරගන්න මේ කුරුළු පැටියව එයාගේ අම්මට ගිහින් බාර දෙනවා. මට දැන් කරන්න පුළුවන් එච්චරයි.
මේ වෙලාවෙම බට්ටි එයාගේ බිත්තරේ හොයා කැලේ හැමතැනම ගියා. මෙහෙම ගිහින් බට්ටි ගෝලුගෙන් ඇහුවා, ගෝලෝ, මගේ කූඩුවේ තිබුණ බිත්තරේ කවුදෝ අරන් ගිහින්. ඔයා දැක්කද මගේ බිත්තරේ කොහේ හරි තියෙනවා? බට්ටි මේ කැලේට අලුතින් ගොඩක් බානක උගුස්සෙක් ඇවිත් ඉන්නවා. සමහරක් විට ඒ උගුස්ස තමයි ඔයාගේ බිත්තරේ අරන් යන්න ඇත්තේ. හිතපදාගන්න තමයි වෙන්නේ. මේ වෙනකොට ඔයාගේ බිත්තරේ කාලා දාන්නත් ඇති. ඒ උගුස්ස. ගෝලු මෙහෙම කියපු ගමන් ගොඩාක් දුකෙන් බට්ටි එයාගේ කූඩුවට ආවා. මේ වෙලාවේ උගුස්සා බට්ටිගේ පැටියවත් අරන් බට්ටිගේ කූඩුවට ආවා. බය වෙන්න එපා කුරුල්ලෝ. මම තමයි ඔයාගේ කූඩුවේ බිත්තරේ අරන් ගියේ. මට සමා වෙන්න. ඔයාගේ පැටියව ඔයාට දීලා යන්න මම ආවේ. උගුස්සෝ, ඔයා මොනවද කියන්නේ? ඔයා කියන්නේ ඇත්තද? මට විශ්වාස කරන්නත් බෑ. ඇත්ත තමයි කුරුල්ලෝ. ඔයාගේ පැටියට තියෙන ආදරේ මට තේරුණා. ඒ විතරක් නෙමෙයි, ඔයාගේ පැටියගේ කතාවයි ඔයාගේ ආදරේ මාව හොඳ උගුස්සෙක් කරා. ආයේ ඉඳලා මම කවදාවත් බිත්තරවත් කුරුළු පැටන්වත් කන්නේ නෑ. පුතේ, මම ඔයාගේ අම්මා නෙවෙයි. මේ ඉන්නේ ඔයාගේ අම්මා. ඔයා නිසා මම අද ගොඩක් ලොකු පාඩමක් ඉගෙන ගත්තා. ඔයාට ගොඩාක් ස්තුතියි. ඔයාගේ අම්මා ළඟට යන්න. බට්ටි ගොඩාක් සතුටින් එයාගේ පැටියව එයාගේ ළඟට ගත්තා. ඔයාට ගොඩක් ස්තුතියි. ඔයා මේ කරපු දෙයට ඔයාට ගොඩාක් පින්. ඔයා මගේ අම්මා නෙවෙයි වුණාට කමක් නෑ. මම මේ ලෝකෙට ආපු ගමන් මම ඔයාව තමයි දැක්කේ. මම ඔයාට ගොඩක් කැමතියි. ඔයත් අපිත් එක්කම ඉන්නකෝ. අනේ පුතේ, මම ඔයත් එක්ක තමයි ඉන්නේ හැමදාම. ඔයා එක්ක විතරක් නෙමෙයි, මේ කැලේ ඉන්න හැම බිත්තරයක්ම හැම කුරුළු පැටියෙක්ම මම ආරක්ෂා කරනවා. මෙහෙම කියලා උගුස්සා එතනින් ගියා. එදා ඉඳලා බට්ටි උගුස්සයි ගොඩාක් හොඳ යාළුවෝ විදිහට හිටියා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ජි යාළුවනේ, තේරුණා නේද අම්මලාගේ මව් සෙනෙහස?